එළෝගේ Hi Alone, good morning. කොහොමද ඔයාලට? අපි යනවා ටැක්සි බබා ඉනවනේ. අපි කොහෙද යන්නේ ටැක්සි බබා? ටැක්සි බබාට නම් මොනවද ගන්න නෙමෙයි හැබැයි යන්නේ. අපි යනවා යාළුවනේ හස්බන්ඩ්ගේ ආසාවක් ඉෂ්ට කරන්න. අපි කොහෙද යන්නේ කියලා බලන්න දිගටම එකතු වෙලා ඉන්න. අපි යන හස්බන්ඩ්ගේ ආසාවක් ඉෂ්ට කරන්න. අපි කොහෙද යන්නේ කියලා අන්තිමට බලන්න පුළුවන්. අන්තිමට මේ ලෝකෙම මැදදී වගේ බලන්න පුළුවන්. යාළුවනේ ටාසි බබා පෙන්නන්නලු මේ ඉන්නේ ටාසි බබා මොකද ලැබෙන්නේ තාසි ඔක්කොම මොනවද ටාසි දැන් හරි නෝටි අඩනවා හැම වෙලෙම ආතන ස්වර්ණ හයේ මොකක් හරි තියනවා යාළුවනේ හායි යාළුවනේ අපි දැන් එතෙන්ට ළඟ ටාසි බබා දැන් හරිම නෝටි කර්ම කන්න ගියාම කන්න දෙන්නෙත් නෑ අපිට භූමිය කියන්න දෙන්නෙත් නෑ නේ යන හැමදේම අධීක්ෂණය කරන්න ඕනේ තායෙන් කතාව පෙන්වන්න බැරුව ගියා ඔයාලට. යාළුවනේ අපි හස්බන්ඩ්ගේ ආසාවක් ඉෂ්ට කරන්නයි යන්නේ. අපි එතෙන්ට ආවා මේ තියෙන එක. මේ ඉන්නේ අපේ ජුඩි හුරිච්චි. මම කොහොමද එක්ක යන්නේ යාළුවා. ඉබෙන්නේ කියන්නේ මේක යාළුවෙක් තමයි යාළුවනේ. වර කතා කරන්න. එළෝගේ යාළුවනේ හස්බන්ඩ් මෙයාගේ ආසාව ඉෂ්ට කරගත්තා. ඒනොනේ මට නම් කැමරකට වඩා මගේ ෆෝන් එකේ කැමරා හොඳයි වගේ. මම ඒකෙන් තමයි දිගටම බ්ලොග් කරන්නේ. හස්බන්ඩ් බ්ලොග් කරනකොට වලට කැමරා එකෙන් බ්ලොග් කරේ. යාළුවනේ ඊළඟට මේකක් වලවලු. ඔය හස්බන්ඩ් එච්චරයි යාළුවනේ අඩු. ඊළඟ හස්බන්ඩ් මේකක් ගන්නවලු. දැන් අපි යන්නේ. අපි දැන් ගෙදර යන්නේ DJ Osmo Pocket. මම Osmo Pocket එකට ආසාවෙන් හිටියේ ඒක නෑ යාළුවනේ. යාළුවනේ අපේ හස්බන්ඩ් මාව ගණන් අන්දන්න ගිහිල්ලා මට වීඩියෝ කරන්න කියලා හස්බන්ඩ් මාර ඩක්කුනේ. මේ හයිවේ එකේ හරවන මට කිව්වා මේ මට ගෙදර කියලා හිතුවේ. ගෙදර කියලා හිතලා දැන් මේකට දැම්මේ මේ දැන් අපිට ජාලින් තමයි යන්න වෙන්නේ කියලා. ඊට පස්සේ මම කයි මත්තලින් හරවන්න කියලා. එහෙම කිව්වෝ කියන්නේ කියලා අත්තරම මත්තල එක්සිට් එකෙන් හරවන්න බැරුව ගියා. දැන් ඇත්තටම ජාලේ යනවා යාළුවනේ අපි. අද වැඩේ නෑ මම ඉතින් කෙලවර විදියනවා කියලා. මේ මාව රවට්ටන්න ගියේ මම මොඩයද කියලා බලන්න ගියේ අන්තිමට හස්බන්ඩ්ම මොඩය වෙන්න උනා යාළුවනේ. නෑ මාව රවට්ටන්න ගියේ යාළුවනේ. මාව මුලා කරන්න ගියේ. මට අමතක කළා මේකට දැන් මේ අපි ගෙදර නෙමෙයි යන්නේ. දැන් අපේ ගෙදර. ඒකට මොනවද ඇත්තටම මතක වෙලා? මේ කියලා මම කයි මත්තලකින් හරවනවා කියලා. ඊට පස්සේ ඒ කිව්ව ඉන්නකොට මත්තලෙක් සිට ගියාට විශ්සුණා. දැන් ඇත්තටම ජාලේ යනවා යාළුවනේ. ඒනොට අපි ගෙදර යන්නේ නෑ. ලැබ් එකක් දැම්මම ගෙදර ගිහින් එන්න එන්න. ලැබ් එක තිබ්බනම් ගෙදර ගිහින් එන්න තිබ්බලු යාළුවනේ. මේ මොකද්ද? අපට කවන්න ඕනේ අපිට දුන්න ඕනේ. කියන්න බෑ හස්බන්ඩ් අදත් මේ සර්ප්‍රයිස් එක ප්ලෑන් කරලා දන්න යාළුවනේ දුම් බෑග් එකක් දාගෙන ඉන්නවා දන්නේ. මොනවාද මේක මොකද කියලා ඉස්සරහ යරන් වෙන්නේ මේක මොනවා කරනවද කියලා හිතා ගන්න බැරි. නෑ මම ආයේ එක දවසක් කරලා මේකම යන්න කියලා ඊට පස්සේ හාදුවා මම කරේ මෙතන කිව්වේ. බබා හැමෙන්නේනකොට ආදරේ හිටිය යාළුවනේ. මේ වාරේ ගෙවල් ගාවට යනවා. මේ ගෙවල් පාරේ යාළුවනේ. මෙතනින් හයිවේ එක්සිට් එක තිබ්බනම් අපේ ගෙවල් වල ළඟයි. දැන් අපි පහස් ගෙවල් පහස් කරගෙන යනකොට හරිම දුකයි. අනේ
මේක. අයියෝ මට හිතෙන්නේ. හරිම සන්තෝෂයි. ඉල්ලජ්ජාවේ සන්තෝෂයි. හොඳ වැඩි ගෑනු කෙනාට ගොන් මිලු කරන්න යනවා. ගෑනු කෙනා මෝඩයි කියලා හිතන්නේ. බලන් ගියාම කවුද මෝඩ? විජායලට වෙයිලා ගෙදර යන්න නැතුව යනවා. අපි දැන් මේ ජායල ඉන්නේ හස්බන්ඩ් කරපු ෂෝක් එකේ හින්දා හයිවේ එකෙන් ජායලටම ආවා අපි. තව චුට්ටක් ගාලත් හයිවේ එක මික්ස් කරනවා නම් යාළුවනේ අපිට කටුනායකටම යන්න තිබ්බා. සුපිරි. ඊට පස්සේ වෙන්නයක් කරන් ගෙදර එනවා. යාළුවනේ හස්බන්ඩ් පාර වරද්දලා දැන් අපි ගම්පහට ආවේ. තවිලගිරිය බොන්න යන්නේ අපිට හරිම තිබහයි. හායි යාළුවනේ. ඔන්න හස්බන්ඩ්ගේ ආසාවක් ඉෂ්ට වෙලා හස්බන්ඩ් දැන් මේක අන්බොක්ස් කරන්නයි යන්නේ. හස්බන්ඩ්ගේ මොනේ හිනාම යාළුවනේ පින්නන්නද මම. බෑනේ හස්බන්ඩ් එක මොනවාද සෙට් කරලා තියන්නේ සෙල්ෆි ස්ටික් එකට. ඒ හින්දා මට ඔයාලට හස්බන්ඩ්ගේ මොනේ හිනාම පෙන්වන්න බෑ. හස්බන්ඩ්ගේ මොනේ පෙන්වන්න තිබ්බනම් හොඳයි කියලා හිතනවානේ. අපි ඔය සෙල්ෆි ස්ටික් හයින් කරමු. පස්සේ වගේ වෙන්නේ. ඒ තියෙන්නේ මම හිතන්නේ ඇක්සසරිස් ටික. ඔය ගහලා හස්බන්ඩ්ගේ මොනේ හිනාම බලන්න ඕනේ යාළුවනේ. බැටරි පැක් එක තියෙනවා. මේක තමයි වටින්නේ. මේක තියාගෙන ඉන්න තියෙනවා අපේ කැමරා පොඩ්ඩක්. චූටි නේ. අයියල්ලා සයිස් නේ. මේක නේ මම කිව්වේ දේසි කියලා. අල්ලට අතර චූටි. ඔය කියන්නේ දිහා බලන්න. දැන් අන්බොක්ස් කරන්න යන්නේ. මෙයා කරන්නේ. අන්බොක්ස් කරලා තියෙන්නේ මේක. එහෙම වීඩියෝ කොන්නේ ටන්ටරන් එන්න තියෙනවා අපේ අලුත් කැමරාව. මස්සයි මාර ෆීල් එකක් තියෙනවා. මේකෙන් ඔයාලට බ්ලොග්ස් අරන් ඉන්නේ අපේ හස්බන්ඩ්. බැටරි ඔක්කොම එකට දාලා charge කරන්න තියෙන්නේ. ඔව් මේකේ තමයි බැටරි charge කරන්න. ඔන්න අපි එක බැටරි අරන් බලමු. බැටරි 3යි කියන්නේ මේක එකක් නැද්ද දැන්? නෑ ඕක එකක් නෑ. ඔක්කොම 3යිද? මම හිතුවේ ඒකට අමතරව එකක්. ආසද මේක ගලවන්න. මම දන්නවා ඔය ආසයි කියලා ගලවන්න එක. පප්පප්පා. හැපි බර්ත්ඩේ කියලා තියෙනවා. සිරිකා ජෙල් එක. අපි දාන්න යන්නේ කොයි පැත්තට වැටි දනවා. මේ පැත්තට ඔන්න දාන්න යන්නේ. ටොං. බලමු ඔන් කරලා. වෙන දන්ට අන්න තියෙන්නේ. රැස්තරේ. ඒක දාගෙන ඉන්න ඕනේද? දැන් වාස වීඩියෝ එකක් ගෙන්න යාළුවා. අද ඩේට් එකද? අද 4:11. 26. ආයිතර ෆොටෝස් වල එහෙම ඩේට් එකත් එක්ක ෆොටෝ දෙන්නේ. හරි. මොකද කියන්නේ? දැන් අපි ඉස්සෙල්ලාම දෙයි දීලා ඉන්න සාරිෂි බව හොටයක් ගමු. නේද හදලා